ශක්තිමත් සුළඟ කෙනෙකුගේ හදවත තුල හඹා යනවා. එවැනි සුළඟකට ඔරොත්තු දෙන්න කිසිවෙකුට බෑ. ඒ වගේ තමයි Taman තවදුරටත් ප්‍රධානියා නොවන එක ගැන ඔහු ඉන්නේ කනස්සල්ලෙන්. ඔහුගේ බිරිඳක් දැන් ඔහුව මග අරින්න පටන් අරන්. Tamanගේ බිරිඳ හරියට එක ළමෙක්වත් බලාගන්නේ නැහැ කියලා ඔහුගේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිය එකට තරහෙන් ඔහු ඇයට කෑ ගහනවා. ඒ වෙලාවේ ඔහුගේ කලින් බිරිඳගේ පුතා තාත්තට කෑ ගහලා පවසනවා ඔහුගේ සුළු අම්මට එහෙම කෑ ගහනවා නම් ඔහු ගන්නේ ඒ සුළු අම්මගේ පැත්ත කියලා. තාත්තා වසන්තමල් හිමකඳු රස විඳින්මින් මෝඩ ලෙස විනෝද වෙනකොට අම්මා උන්ට එක දවසක්වත් දවල් කෑම දෙන එක මගහැරලා නැහැ. හැබැයි තාත්තා කියන්නේ සුළුමව ඕන වෙලාවක ආදේශ කරන්න පුළුවන්ලු. හැබැයි තාත්තා සහ ඔහු ලේවලින් බැඳුන පවුලක් හින්දා ඔහු ගන්න ඕනි තාත්තගේ පැත්ත කියලා. හැබැයි ඔවුන් දෙන්න වෙන්නුනොත් දරුවා යන්නේ සුළුමවත් එක්ක. ඒ දරුවා තාත්තට සලකන්නේ තාත්තා සුළුමවත් එක්ක ඉන්නකම් පමණයි කියලා ආයෙමත් පවසනවා. ඒ කතාව ඇහිලා ඔහුට ගහන්න තාත්තා ඉල්ලන්නේ කොස්ස. ඔහුට ගහන්න කොස්ස දෙන්න කලින් සුළුමව දරුවට එතනින් යන්න කියලා පවසනවා. දරුවට පුදුමයි ඇයි ඇය මේ වගේ තාත්තෙක් එක්ක මෙහෙම වෙන් වෙන්නේ නැතුව ඉන්නේ කියලා. ඒසන්ගේ පුතා ඒ ගැහණු ළමයාත් එක්ක Tamanගේ ගෙදර ඇවිත් තියෙන්නේ ඩොරී පවුලේ දුවත් එක්ක තියෙන සම්බන්ධය දැනගත්තු ඩොරී පවුලේ පුත්‍රයා ඒසන්ගේ පුතාට හැමදාම පහර දීලා. ඒක දරා ගන්න බැරුව ඔවුන් දෙන්න වෙන් වෙන්න හදනකොට දෙන්නට දෙන්න ගොඩක් ආදරේ හින්දා වෙන් වෙන්නේ නැතුව ඒසන්ගේ පුතා ඇව ගෙදර එක්කන් එනවා. මේ අතරේ ඒසන්ගේ දුව යොන්බියොන්ව හම්බ වෙන්න ඔහුගේ මහල් නිවාසයට ගිහිල්ලා. ඇය ඔහුගේ නිවාසයට දොරෙන් ඇතුළු වුණාම ඉන්නේ යොන්බියොන්ගේ අම්මා. හරියට දලුලන අංකුර යුද්ධයකට සූදානම් වෙනවා වගේ යොන්බියොන්ගේ අම්මයි මියොනුයි අතරේ ගැටුමක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ වෙලාවේ එතෙන්ට එන්නේ යොන්බියොන්. මේ වෙලාවේ ඒ ගෙදර සතුටින්ම හිටියේ එක්කෙනෙක් විතරයි. ඒ තමයි යොන්බියොන්. අද ඔහුගේ උපන්දිනේ. ඒකින්ද තමයි ඔහු මියොන්ට එන්න කිව්වේ කියලා යොන්බියොන් අම්මට පවසන්නේ. යොන්බියොන්ගේ අම්මා මියොන්ට නම් කිසිසේත්ම කැමති නෑ වගේ. ඒ හින්දා යොන්බියොන්ගේ අම්මා පවසනවා ඒ මහල් නිවාසය අරගත්තේ යොන්බියොන්ගේ අම්මලු. ඒක හින්දා නිතර මියොන් මේ මහල් නිවාසයට යන්නේන එකට අම්මා කැමති නැහැලු. කට්ටියම කෑම කාලා ඉවර වෙලා යොන්බියොන් මියොන්ව ඇරලවන්න එයත් එක්ක පාරට එනවා. ඇය කෑ ගහමින් ඔහුට බනිනවා ඔහුගේ පවුල ඇයිගේ පවුලට වඩා කොච්චර ධනවත් වුණත් ඔවුන් දෙන්නම යන්නේ එකම විශ්වවිද්‍යාලයට. ඔහු වගේම ඇයගේ දෙමව්පියන්ටත් ඇයව ගොඩක් වටිනවලු. මියොන් යොන්බියොන්ගේ අම්මා ගෙනාපු කෑම විශාල ප්‍රමාණයක් කාලා. ඇය එහෙම කාලා තියෙන්නේ තමන්ගේ පෙම්වතාගේ අම්මගේ සිත දිනා ගන්න. හැබැයි ඇයට උනේ ඒ වෙනුවට අපහාසාත්මක කතා අහන්න. ඒ හින්දා මියොන් පවසනවා ඔහුගේ අම්මගේ ආඩම්බරයේ හින්දා ඔහුව විවාහ කරගන්න කවුද කැමති කියලා. ඒ වගේම මියොන් කියනවා මේ දෙකින් එකක් තෝරගන්න කියලා. එකක් තමයි එක්ක ඔහු හොඳ පුතෙක් වෙන එක. එහෙම නැත්නම් හොඳ සැමියෙක් වෙන එක. හැබැයි යොන්බියොන්ට නම් මේ දෙකින් එකක්වත් තෝරගන්න බෑ. ඔහු පවසන්නේ මේ ලෝකේ කවුද ඒ දෙකින් එකක් තෝරගන්නේ කියලා. ඒ වුණාට මියොන්ගේ තාත්තා නම් ඒසන්ව තෝරගත්තා. මියොන් කොහොමත් ලෑස්ති නැහැ ඒ අම්මගේ පුතාව කසාද බඳින්න. ඒ කාලේ හැම දෙයක්ම හරිම අවංකව දැනුණු කාලයක්. පොඩි හුළඟකට පවා රෑ පුරාම අඬන පොඩි බකමූණෙක් වගේ මියොන් අඬන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ මියොන් දකිනවා කවදාවත් ටිකට් ගත්තේ නැති රංගහලේ චිත්‍රපටිය නරඹන්න පොලිමේ ඉන්න කාන්තාවක්. ඇය තමයි මේ රංගහලේ බිම්මහලේ ජීවත් වෙන පිකාසෝ වගේ චිත්‍ර අඳින පුද්ගලයාගේ අම්මා. ඇය ටික වෙලාවක් පොලිමේ ඉඳලා ඉවතට යනකොට මියොන් ගිහිල්ලා ඇයට කතා කරනවා. ඊට පස්සේ ටිකට් පතක් ලබා දෙනවා. චිත්‍රපටිය බලන්න. හැබැයි මේ ටිකට් පත් ගන්න ඇය සූදානම් නැහැ. ඉතින් මියොන් පවසනවා මේක මේ රංගහලේ හිමිකරු විසින්ම පිරිනමන සේවක ප්‍රතිලාභයක් කියලා. ඒ අම්මා ඇවිත් තියෙන්නේ චිත්‍රපටි බලන්න නෙමෙයි. තමන්ගේ දරුවගේ චිත්‍ර බලන්න. ඔහුගේ අම්මා රංගහලට ආවා කියලා ඔහුට දැනගන්න එපා කියලා තමයි ඇය පවසන්නේ. ඒකට හේතුව තමයි පිකාසෝ වගේ චිත්‍ර අඳින පුද්ගලයාගේ අම්මට කවදාවත් ඔහු කියන්නේ නැහැලු මොනවද ඔහු අඳින්නේ කියලා.
ඔහුට ඒක කියන්න ලැජ්ජයිලු. හැබැයි ඇත්තටම නම් අම්මට ඔහු ගැන ආඩම්බරයි. මේ වගේ ලොකු චිත්‍ර අඳින්නේ සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පීන්. ඒවා හොඳට ඇඳලා තියෙනවා. ඉතින් ඔහු කරන දේ බලන්න අම්මට ආසාවක් තියෙනවා. මේ සියලුම කතා අහලා රඟහලේ හිමිකරුත් ටිකට්පත් කීපයක් ඇයගේ අතට දීලා පවසනවා ඒ කලාකරුවන් නැතුව ඔහුගේ රඟහල විනාශ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ අම්මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මියොන්ටත් හරිම සතුටුයි. මේ අතරේ ඒසන් ඉන්නේ හරිම කනගාටුවෙන්. තමන්ගේ පුතා ඩොරී පවුලේ දුවත් එක්ක තියෙන හාදකම ගැන හිතලා. ඒසන්ගේ පුතා සල්ලි හොයන්න පාසල් යන අතරේ සිගරට් විකුණනවා. ඒත් ඔහු ඒව බොන්නේ නැහැ. ඒක ඒසනුත් දැනගෙන. ඉතින් මේ ගැන නැන්දලා කතා වෙනකොට එක නැන්ද කෙනෙක් පවසනවා දුම්පානය කරන්නන්ට වඩා විකුණන කෙනා වඩාත් ආකර්ශනීයයි කියලා. ඒක නැන්ද කෙනෙක්ම ඒසන්ගෙන් අහනවා ඒසන්ගේ පුතා මෙච්චර සල්ලි හොයන්න කෑදරයි කියලා හොයලා බැලුවද කියලා. හැබැයි ඒසන් නම් ඒ ගැන වැඩි යමක් දන්නේ නැහැ. රඟහලේ චිත්‍රාන්දින පුජ්‍යලයාගේ අම්මා ඒ ටිකට්පත් වලින් ඇය කවදාවත් දැකලා නැති චිත්‍රපටයක් බලන්න ඇවිල්ලා. මේ තමයි ඇය සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹන පළමු අවස්ථාව. ඉතින් මේ පුජ්‍යලයා මියොන්ට තවත් වරක් ණය ගැති. ඔහු දන්නේ නැහැ ඇයට ඒක ඔහු කොහොම ගෙවන්නද කියලා. මියොන් මේ වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලන්නේ ඔහුට පුළුවන් නම් ඇයට චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. ඊට පස්සේ ඒක ලොකු ගානකට ඇයට විකුණන්න පුළුවන්. මොකද පිකාසෝ මැරුණට පස්සේ ඔහුගේ චිත්‍රවලට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවලු. හැබැයි ඔහු නම් පවසන්නේ ඔහු නම් ඉක්මනට මැරෙන්නේ නැති වෙයි කියලා. මියොන් ඒක විහිළුවක් විදිහට බාර ගන්නවා. සෑම කෙනෙකුටම තමන්ගේ හදවතේ තියෙන ප්‍රේමයෙන් කම්පණයටපත් වෙනවා. ඒ අම්මා ඒ කතාව බලලා පුතත් එක්ක ඒ සංවේදී දසුන ගැන කතා කරනවා. ඒ අම්මට මියොන්ට දෙයක් දෙන්න තියෙනවලු. ඒ තමයි මියොන් ඉංග්‍රීසි උපදේශකවරයෙක් හින්දා ඇයට ඉංග්‍රීසි අධ්‍යයන පොත් වගේක් ඇයට ලබා දෙන්න. ඒ අම්මා අවසන් හුස්ම හෙළනතුරු මේ දවස මතක තියෙන බව පවසමින් මියොන්ට ස්තුති කරන්න පොත්පත් ලබා දෙනවා. ඒ පොත්වල උස්සන් එන්න මියොන්ට විතරක් අමාරුයි. ඒ හින්දා ඇයට උදව් කරන්නේ චිත්‍රාන්දින පිකාසෝ. අතරමඟදී ඔවුන් දෙන්න කන්න මග නතර වෙලා. ඒ වෙලාවේ මියොන් පවසන්නේ ඔවුන් දෙන්න අතරේ කිසිවක් නැහැ කියලා කුලී නිවසේ දුවට පවසන්න කියලා. මොකද කුලී නිවසේ දුව හැමදාම මියොන්ගේ සපත්තු වලට පයින් ගහනවලු දොරෙන් එළියට යන්න. ඇත්තටම ඔහු ඒකට සද්ද නැතුව ඉඳලා තියෙන්නේ ඇයට වෙනත් කෙනෙකු එක්ක විවාහ වෙන්න අවශ්‍ය වෙලා. හැබැයි ඔවුන් දෙන්නගේ මේ සම්බන්ධෙ හින්දා ඇය වරදකාරීත්වයෙන් පෙළෙනවලු. ඒක හින්දා තමයි ඔහු සද්ද නැතුව ඉඳලා තියෙන්නේ. කුලී නිවසේ දුව විවාහ වෙන පවුල විවාහ වෙන්න පුළුවන්කම තියෙන පරිපූර්ණ පවුලක්. ඒ තරම් මුදලක් මොහුට නැහැ. හැබැයි ඇයට විවාහ වෙන්න Tamanව පොළඹව ගන්න බෑ. ඒකට උදව්වක් විදිහට තමයි ඔහු සද්ද නැතුව හිටියේ. මේ විදිහට කතා කරමින් ඉන්න මේ පුජ්‍යලයට මියොන් පවසන්නේ කෙලින්ම කිව්වනම් ඔහුගේ හිත රිදෙන්නේ නැහැ කියලා. හැබැයි කවුද දන්නේ විවාහ වෙන්න යන මේ පවුලේ කොල්ලට වඩා චිත්‍රාන්දින මේ පිකාසෝ හොඳද කියලා. මියොන් ඒ ගැන හරියටම දන්නේ නැති වුණත් ඇය පවසනවා ඔහුගේ අම්මට නම් ඇත්තටම ඔහුව වටිනවා කියලා. මියොන්ගේ දෙමව්පියන්ටත් ඇයව ගොඩක් වටිනවා. ඒසන් ප්‍රවෘත්ති අහලා ඒකේ මිනිමැරුම් සඳහන් වෙන හින්දා හැමදාම වගේ මියොන්ට කෝල් කරනවා. හැබැයි මියොන් රෑ වෙනකන් වැඩ. ඒසන් හැමදාම නරක හීන දකින්නවලු. ඉතින් ඇය ඉන්නේ ඉදිරියට වෙන්න තියෙන කරදරයක් ගැන සිහින වලින් පෙන්눔 කරනවා කියන බියෙන්. ඇයට හිතෙනවා තමන්ගේ දුවට මොකක් හරි කරදරයක් වෙයි කියලා. ඒසන් පොඩි කාලේ බත්කූරෙක් පස්සේ එලවන් ගිහිල්ලා එක්තරා කාන්තාවකට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවේ ඒ කාන්තාව දුන්න මුදලින් ඒසන් යනවා ඒ ගෑනු කෙනාට අවශ්‍ය දේවල් ගන්න ලොරියක් තියෙන දිහාවට. හැබැයි ඒ ලොරියෙන් ඒසන්ව අල්ලගෙන ගෙනියන්න කලින් තමන්ගේ අම්මා ඒව අල්ලගෙන ඒක වළක්වනවා. හරියට අම්මා තමන්ගේ දුවට කරදරයක් වෙනවා කියලා ඉවෙන් වගේ එතෙන්ට ඇවිත්. පස්සේ ඇයට ඒ සල්ලි දුන්න කාන්තාවගේ ශරීර ලක්ෂණ අනුව අම්මා මාළු විකුණනකොට ඒ ශරීර ලක්ෂණ වලට ගැලපෙන කාන්තාව දකිනවා. ඇත්තට මේ එදා හිටපු කාන්තාවමයි. අම්මා ඒ කාන්තාව තමන්ගේ දුවට ආයෙත් කරදරයක් කරයි කියලා හිතලා
ගමේ මිනිස්සුත් එක්ක ඒ කාන්තාවට මැරෙනකම්ම පහර දීලා. ඒසන්ට පේනවා එදා රාත්‍රියේ තමන්ගේ මැරුණු දරුවයි තුවාල වුණ දුව ගැන හීනයක්. ඇය බය වෙලා හැරෙනවා. ඇයට තේරෙනවා මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා. ඊළඟ දවසේම ඇය තමන්ගේ දුවව බලන්න මියොන් ඉන්න කාමරයට ගිහිල්ලා. මියොන් ඉන්නේ සිහිය නැති වෙලා. ඇයව බදාගෙන ඒසන් කෑ ගහන්න හැදුවත් කටහඬ පිට වෙන්නේ නැහැ. ඒසන්ට අවශ්‍ය නැහැ මේ දරුවත් නැති කරගන්න. ඉතින් අන්තිමේදී හිතට ධෛර්යය අරගෙන හයියෙන් කෑ ගහනවා. ගිලන් රථයකට කතා කරන්න කියලා. ඒසන්ට බලාගෙන ඉන්න බැරිම තැන ඒසන්ම ගිලන් රථයකට කෝල් කරනවා තමන්ගේ දුව ගෑස් වායුව ආග්‍රහණය කරලා සීය නැති වෙලා කියලා පවසලා. මේ බව ඇහිලා මේ ගෙදරට ඇවිත් හිටපු කුලී නිවසේ දුවගේ පෙම්වතා මියොන්ව කරේ තියාගෙන ගිලන් රථයේ වෙතට දිව යනවා. මේ තමයි කොරියාවේ නොවිසඳුණු ප්‍රධාන නඩු තුන සිදු වූ වර්ෂය. ඒසන් හැමදාම රෑ 9 ප්‍රවෘත්තියෙන් පස්සේ මියොන්ට කතා කළා. ඒසන්ගේ නොනවතින කනස්සල්ල මියොන්ට වෙහෙස කර වුණත් ඇයව නැවතත් බේරගත්තේ මේ නොනවතින කනස්සල්ලමයි. මියොන් පොඩි කාලේ කබඩ් එකක් Tamanගේ ඇඟට වැටෙන්න යද්දී ඒකෙන් බේරගන්නෙත් ඇයගේ අම්මා ඒසන්. තවත් දවසක් බයිසිකලේ පදිද්දී බයිසිකලේ පල්ලමේ යනකොට ඒක නවත්තන්න යන්ට කෑ ගහන්නෙත් අම්මා. ඒ හැම වෙලාවෙම ඒසන්ගේ හදවත සියුම්ම ගැහුණා. මියොන් තව ටිකක් අම්මව අගය කිරීමක් පෙන්නුවා නම් හොඳයි කියලා මියොන්ට දැන් තේරෙනවා. අද කතාව මෙතනින් අවසానයි. ඊළඟ කොටසින් නැවත හමු වෙමු.